මේ අපේ ටර්ම් ටෙස්ට් එකට සරල අනුවත් චලිතය වෙනකන් ආවා. ඒ නිසා ලකුණු 47යි කියලා දරුවෙක් කියලා තියෙනවා. හරි මම ඔයාගේ කතාවට එකගයි සරල අනුවත් චලිතයෙන් ලකුණු 53ක්ම තිබ්බනම්. හරි සරල අනුවත් චලිතයට එනකන් ආවා හින්දා ලකුණු 53යි 47යි කියලා කියන එක වැරදි පුතේ. එහෙම කවදාකවත් කරන්න බෑ. හරිද? ඉතින් එතකොට මේ අහන්නකො ඔයා කරන්න ඕන දේ ආන් අතන සෙට් එකක්. හරි. ඔයා කරන්න ඕන දේ තමයි ඔයා මෙහෙම බලන්න. දැන් ඒ දරුවට පන්තියේ උගන්නපු ටික තියෙනවනේ පුතේ. ඔයාට පුළුවන්නේ MCQ එකට ලකුණු කීයද කියන්න දන්නවනේ. MCQ වලට දන්නවා, essay වලට දන්නවා, structured essays වලට දන්නවා. හරි. මට ඔයාලට කියන්න දෙන්නේ මේකයි. දැන් ඔයාලට මොනයම් හෝ කොටසක් තිබ්බා කියලා හිතන්නකො පන්තිවල උගන්නපු නැති කොටසක්. ඔයාගේ ලකුණු අඩු වුණා නම් ඇත්තම කතාව ලකුණු අඩු වීම ඒ කොටසට විදිහට බරක් දෙන්න එපා. ඊට වඩා ඔයා හිතන්න මෙහෙම. දැන් හිතන්න ඔයාට සරල අනුවත් චලිතය හරි මොනවා හරි කොටසක් පන්තියේ නොකරපු කොටසක් තිබ්බා කියලා. ඒ කොටසෙන් ඔයාට ලකුණු 10 නම් පුතේ තියෙන්නේ. එතකොට ඔයාට ඒ ලකුණු 10 තනිකරම අයින් කරලා දාන්නකො. එතකොට ඔයාගේ ලකුණු 55යි නම් පුතේ ඔයා බලන්න 90න් 55 නම් 100ට කීයද? අන්න මෙතනින් එනවා පුතේ ඔයාගේ ලකුණු ගාන ගැන සත්‍යාගයක්. එහෙම නැතුව පුතේ මේ පාඩමේ ඔයාලට පන්තිය කරලා නැති පාඩමේ පුතේ ලකුණු 10 නම් තියෙන්නේ. ඔය ලකුණු 10 වෙනුවට ඔයා මොකද කරන්නේ මේ 45 නැති වෙච්ච 45ම කියන්නේ අනේ මට අහවල් එකකේ නැති වුණානේ. අන්න ඕක නිසා තමයි නැති වුණේ කියලා. හරි. ටියුෂන් ගුරුවරයෙක් විදිහට පුතේ මටත් ඒ විදිහට ඔයාව හිතවන එක හොඳයි. හරි. මොකද දැන් උඹලා දැන් හිතන්නකො මේක දැන් සුළු කරපුවම පස්සේ යම්කිසි අගයක් ආවා කියලා. උඹලා හිතාගෙන ඉන්නේ පුතේ ඇත්ත කතාව. ওই ලකුණු අඩු වෙන්න දැන් හිතේ අපි හිතමුකෝ මේක නිකන් සුළු කරපුවම පස්සේ 60 ගාණක් එනවයි කියලා. හරි. 60 ගාණක් ආවා. එතකොට ඉතිරි ටික අඩු වෙන්න ඔයාලා සමහර වෙලාවට මොකද මෙතන මම කියන්නේ හැමෝම නෙමෙයි. සමහර දරුවෙක් හිතන්නේ මේක අඩු වෙන්න හේතුව සර්ගේ වැරද්දක් කියලා. ඔන්න සර්ගේ වැරද්දක් නම් වෙන්න පුළුවන්. හරි මෙන්න මෙහෙම දෙයක්. ඒ ඉස්කෝලේ පේපර් එකේ අහලා තියෙන මොනියම් හෝ ප්‍රශ්නයකට අදාළව සිද්ධාන්තය සිලබස් එකේ තිබිලා සර් උගන්වලා නැත්නම් ඔන්න සර් වගේ කියන්න පුළුවන්. මම නැත්නම් ඉතින් පැහැදිලිව වගේ කියන්න ඕනේ පුතේ. කවුද? හරි ඔයා මේ විදිහට බලලා තමන්ගේ අඩු වෙච්ච ලකුණු ටික ඊට පස්සේ විවරණය කරන්න. මට එක එකනා වෙනම ඇවිල්ලා කතා කරත් පුතේ ඕක තමයි කියන්න තියෙන්නේ. හරි. දැන් එතකොට තමන්ට ලකුණු 40ක් නැති හිතන්නකො 35ක් නැති වුණා කියලා. ඔය 35 නැති වෙන්න හේතු විදියට පාඩම් විදියට දාන්න. හරි මිනුම් උපකරණ වලින් කොච්චරද? යාන්ත්‍ර විද්‍යාවේ චලිතයෙන් කොච්චරයිද? නිව්ටන් නියම කොච්චරයිද? බල සමතුලිතතාවය කොච්චරයිද? කාර්ය ශක්තිය සමතාවය කොච්චරයිද? ඔන්න ඔය විදියට වෙනම පාඩම් විදියට පුතේ මේ ටික දාගන්න. ඊට පස්සේ හේතු විදියට කැටගරයිස් කරගන්න. හරි සුළු කිරීමේ ගැටලුවද තියරි මතක නැතිකමද තියරි තේරිලා නැතිකමද හරි තවමත් හිතා ගන්න බැරිකමද හරි ගානේ සමහර වෙලාවට printing mistakes තිබ්බා ඒවද හරි නොසලකිල්ලද මොනවද කියන එක කැටගරයිස් කරලා මේවට ඒ වැරදිච්ච හැම ප්‍රශ්නයකටම අදාළ විවරණය කරන්න පුතේ හරි ඔහොම කරගෙන ගියොත් මම හිතන්නේ මේක ඔයාලට පුතේ අමාරු ටාගට් එකක් වෙයි කියලා. හරි මම අර දරුවා අර විදිහට කියද්දි මම ඒකයි කියන්නේ පුතේ. හරි ඔයාට තියෙන ලකුණු ගාන ප්‍රතිශතාත්මකව හොයලා බලන්න 100ට කීයක් වෙනවද? හරි ඔන්න මේ මෙහෙම එකක් පුතේ. අදාළ පාඩමෙන් 40ක් තිබ්බා. පන්තියේ කරපු ටිකෙන් 60ක් තිබ්බා. අන්න සුපිරි ඩයල් එකක්. පන්තිය කරපු නැති ටිකෙන් 60ක් 40ක් තිබිලා කරපු ටිකෙන් 60යි 60න් මෙයාට 55යි සුපිරි හරි සුපිරි ඔන්න ඔක හොඳට තේරුම් අරගෙන පුතේ හරියට වැඩේ කරන්න හරි